අද මං කියලා දෙන්න යන්නේ කොහොමද InShot එකට සිංහල ෆොන්ට් ඇඩ් කරන්න කියලා. ඔයාලා InShot ඇප්ලිකේෂන් එක ඕපන් කරනකොට මෙන්න වගේ ඉන්ටර්ෆේස් එකක් බලා ගන්න පුළුවන් වෙනවා. ඒකේ ඔයාලා යන්න වීඩියෝ කියන ඔප්ෂන් එක ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයාලා බෑග්ග්‍රවුන්ඩ් එකක් තෝරගන්න. කැමති ඉමේජ් එකක් උනක් කමන්නේ තෝරගන්න. මම තෝරගන්නේ බෑග්ග්‍රවුන්ඩ් එකක් දාගන්නේ සුදු බෑග්ග්‍රවුන්ඩ් එකක්. ඔයාලට පැහැදිලි පේන හින්දා. ඒකට මම සිංහල අකුරු ටිකක් දාගන්නවා. ඇප්ලිකේෂන් එකෙන් දීලා තියෙන ෆොන්ට් සිංහල අකුරු වලට ඇප්ලයි වෙන්නේ නැහැ. මේක ඔයාලට බලා ගන්න පුළුවන්. මම දැන් ෆොන්ට් වලට ගිහිල්ලා තියෙන්නේ. මේ ෆොන්ට් වල හැම ෆොන්ට් එකම දානවා මම. මේකේ InShot එකේ තියෙන ෆොන්ට් එක. මේ හැම ෆොන්ට් එකම ඇප්ලයි වෙන්නේ නැහැ සිංහල අකුරු වලට. ඉතින් මම සිංහල ෆොන්ට් ඩවුන්ලෝඩ් කරන්න වෙබ්සයිට් එකට යනවා. ඒ වෙබ් ලින්ක් එක මම ඔයාලට ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා. ඒ වගේම ඉංග්‍රීසි ෆොන්ට් ඩවුන්ලෝඩ් කරන්න පුළුවන් වෙබ්සයිට් ලින්ක් එකක් ඔයාලට ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා. ඒකට ඔයාලට ගියාට පස්සේ පල්ලෙහාට වෙන ගොඩාක් ෆොන්ට්ස් බලා ගන්න පුළුවන්. ඒ ෆොන්ට්ස් ඔයාලට ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. මම මුලින්ම තියෙන ෆොන්ට් එක ඩවුන්ලෝඩ් කරගන්නවා. සමහරක් ෆොන්ට් තියෙනවා සිංහලෙන් ටයිප් කරනකොට වදින්නේ නැහැ. ඉංග්‍රීසියෙන් ටයිප් කරාම සිංහල විදියට ටයිප් වෙලා ඒකේ ෆොන්ට් එක වැටෙනවා. ඔයාලට මම දැන් පෙන්නන්න යන්නේ මේ වගේ ෆොන්ට් එකක් තමයි ඩවුන්ලෝඩ් කරලා. ඔයාලා යන්නේ ඊට පස්සේ උතන අයිකන් එකක් තියෙනවා පල්ලෙහාට ඩවුන්. ඒක ක්ලික් කරන්න. ඒක ක්ලික් කරාට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් එනවා. ඒකේ ඔයාලා උඩ අර කොනේ ඉරි තුන තියෙනවා. ඒ ඉරි තුන ක්ලික් කරලා ඔයාලට ඩවුන්ලෝඩ් කියන එකට යන්න. ඩවුන්ලෝඩ් කියන එකට ගියාට පස්සේ ඔයා ඩවුන්ලෝඩ් කරපු ඒ ෆයිල් එක තියෙනවා. ඒක ඔයා සිලෙක්ට් කරාට පස්සේ නිකම්ම ඇප්ලයි වෙනවා. මුත් කරන් දෙයක් නැහැ. ඔයාලා දැක්ක නේද? ඒක නිකම්ම ඇප්ලයි වුණා. ඊට පස්සේ ඇප්ලයි වුණාට පස්සේ ඒක දැන් ඔය වැඩ කරන්නේ නැහැ. ඔයාලට පේනවා. මේකේ ඉංග්‍රීසියෙන් ටයිප් වුණොත් තමයි ඉංග්‍රීසියෙන් ටයිප් කරන්න ඕනේ. ඉංග්‍රීසියෙන් ටයිප් කරොත් තමයි මේ ෆොන්ට් එක පෙන්නන්නේ. මම කීබෝඩ් එක ඉංග්‍රීසියට හරවලත් දැන් ටයිප් කරලා පෙන්නන්න. අන්න දැක්ක නේද? ඔයාලට පේනවනේ ඒ විදිහට ටයිප් වෙනවා. ඒ ටයිප් එකටම සමහරක් ඒවා විතරයි මේ වගේ අවුල් තියෙන. අනිත් ඒවා එහෙම අවුලක් නැහැ. සිංහලෙන් ටයිප් කරනකොට සිංහලෙන්ම අකුරටම ඩිසයින් එක කෙලින්ම සිංහල අකුරු වලටම ගානට සෙට් වෙන ෆොන්ට් එකක් මම දැන් ඩවුන්ලෝඩ් කරගන්නවා. ඔයාලට ඒක බලා ගන්න පුළුවන් මේ කියන්නේ මොකක්ද කියලා. ඒක ඩවුන්ලෝඩ් කරගත්තා මම. දැන් අපවත්තන්ට යනවා ෆොන්ට්ස් වලට. ඔයාලට පේනවා ඒ කියලා තියෙනවා. අන්න එතනින් තමයි ෆොන්ට් අප්ලෝඩ් කරන්න තියෙන්නේ. එතනට ගියාට පස්සේ ෆොන්ට් එක ඔයාලට අප්ලෝඩ් කරගන්න පුළුවන්. ඔයාලට මුලින්ම ටෙක්ස්ට් එකක් දාගන්න ඕන. මම සිංහල දාගන්නවා. මොකද දැන් මේක සිංහලෙන් ටයිප් කරොත් තමයි වැටෙන්නේ. ඉංග්‍රීසි ඕනේ නැහැ. ඔයාලට දැන් මම සිංහලෙන් ඕන ටිකක් ටයිප් කරනවා. මේ ටිකට මම අර ඩවුන්ලෝඩ් කරගත්තු අලුත් ෆොන්ට් එක ඇප්ලයි කරනවා. ආයි අර ඒ කියන එකට ගියාට පස්සේ ඔයාලට වෙනවා පාට ඩවුන්ලෝඩ් ඔප්ෂන් එක. ඒක ක්ලික් කරාම ඔයාලට පුළුවන් වම් පැත්තේ ඉරි තුනක් තියෙනවා. ඒකෙන් ඔයාලට ඩවුන්ලෝඩ් එක තෝරගත්තට පස්සේ මේ වගේ වෙනවා. මම දැන් ඩවුන්ලෝඩ් එක තෝරලා තියෙන හින්දා ඒ ෆයිල් එක වැටෙනවා. මම මේ ෆොන්ට් එක එතනින් තෝරගන්නවා. දැන් ඩවුන්ලෝඩ් කරපු එක දැක්කනේ. ඔයාලට පේනවා ඩවුන්ලෝඩ් කරගත්තු ෆොන්ට් ස්ටයිල් එක ඔයාලට පේනවා ඇප්ලයි වෙනවා. දැන් ෆොන්ට් දෙකෙන්ම ඔයාලට පේනවා මේක තියෙනවා. ලස්සනට දැක්කනේ. ඔය විදිහට තමයි ෆොන්ට් එක අප්ලෝඩ් කරන්නේ InShot එකට. ඔයාලට පුළුවන් InShot එකේ තියෙන ෆොටෝ ඔප්ෂන් එකට යන්න. ඒකේ ඔයාලට කැමති බෑග්ග්‍රවුන්ඩ් එකක් ඉමේජ් එකක් මොකක් හරි තෝරලා ඔයාලට පුළුවන් ඕනනම් කැමති ටෙක්ස්ට් එකක් දාලා ලස්සන වදන් පෝස්ට් හදන්න. මොකද දැන් අපි ඇප්ලයි කරපු ෆොන්ට් එක මේකට ඇප්ලයි වෙලා තියෙන හින්දා ඔයාලට පුළුවන් බලා ගන්න පුළුවන් මේකට ඒ ෆොන්ට් එක ඇප්ලයි වෙලා තියෙන්නේ.